අද අපි පුන් පොහෝ දිනේදී විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින්නේ වෛද්‍ය ග්‍රාමිණී අබය මැතිතුමන් කියන කාර්යද වෛද්‍යතුමන් ඕන එකක් එහෙම කෙනෙක් නෑ මෙතන. ඔබතුමා කියලා කෙනෙකුත් නෑ. හරි දැන් අපිට පොඩ්ඩක් අවබෝධ කරලා දෙන්න පහදලා කරලා දෙන්න බෞද්ධ දර්ශනය සහ බුද්ධ ආගම අතර වෙනසක් තියෙනවද? ඇයි මේ බුද්ධ ආගම අදහන අයට එකම ප්‍රාර්ථනය වන නිර්වාණය අවබෝධ කරගන්නට නොහැකි වී තියෙන්නේ? ඒක මේ හැමෝම දන්න දෙයක්. අවුරුදු 2100කට කවුරුත් මේ බුද්ධ ආගම කියන එකෙන් නිවන් දැක්කේ නැහැ කියලා හැමෝම දන්නවා. අත් වශයෙන් බුදුරන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරනවා මා දේශනා කරන්නේ ආගමක් නෙවෙයි කියලා. ඒක පැහැදිලිවම තියෙනවා. එහෙම කියලා තියද්දි කවුද මේකට බුද්ධ ආගම කියලා නම දැම්මේ කියලා මට පුදුමයක්. ඒ බුද්ධ ආගමේ එතනදී උන්වහන්සේ කියනවා විවේචනය කරන්නට ඊට පස්සේ අටුවාලියන්නට දෙයක් නැහැ කියලා මගේ අත් වශයෙන්ම මා සොයාගත් ධර්මයේ අලගත් උපම සූත්‍රයේ කියනවා අටුවාලි වීමටත් විවේචනය කිරීමටත් නෙවෙයි ඒක දැක ගැනීමටයි. ඒක ඊටමත් සරලයි දැක ගන්න පුළුවන්. ඕක ගැන අටුවාලිය ලියා විවේචනය කර ඉඳලා වැඩක් නැහැ. මේක දැක ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට පුහුණු වුණොත් ඉක්මනටම දැක ගන්න පුළුවන්. දැන් බුද්ධ ආගම කියලා කියන එකේ අපි පෙර කිව්වා වගේ ඒක ආගමක්, ජීවන ක්‍රමයක්, පංච ඉන්ද්‍රියෙන් කරන එකක්. මම කියන පුද්ගලයා තීරණය කරන හොඳ නරක තීරණය කර කර හොඳ වැඩ කර කර නරක වැඩ නොකර යන ක්‍රමයක්. ඒ ක්‍රමයේ මනස තමයි රජ කරන්නේ. බුද්ධ දේශනාව කියන්නේ මනසින් නික්මෙන්න කියලා. ඒ ක්‍රමයේ පිළිපදින කෙනෙක් ඉන්නවා. ඒ වගේම පංච ඉන්ද්‍රිය මතකේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ක්‍රමයට නිවන් දකින්න බෑ. ඒ ක්‍රමයට අපිට පේන්නේ එළියේ තියෙන දේවල්. එළියේ තියෙන අරමුණු. අපේ කවදාකවත් අංග ඇතුලේ තියෙන ප්‍රඥාස, අංග ඇතුලේ තියෙන මේ ඇතුලේ තමා තුලින් මතුවෙන පච්චත්තම් වේදිතබ්බෝ කියන්නේ. තමා තුලින් මතුවෙන දැනුම ලබා ගන්න බෑ. ඉතින් බුද්ධ දර්ශනය කියලා කියන්නේ දකින්න දෙයක්. ඒක මේ ඇහෙන් පේනවා වගේ දකින්න නමුත් වෙනත් ඇසකින් පේන්නේ. ඒකට කියනවා ප්‍රඥාස කියලා. ඒකෙන් මේ රූප හොඳ දේවල් නරක දේවල් ඒකට පේන්නේ නැහැ. ප්‍රඥාසට පේන්නේ මේ අපේ කායත් මනසත් ඇදලා තියෙන ඊටා කුඩා අංශු ස්වභාවය. ඒ අංශු ස්වභාවයේ අංශු වල තියෙන දැනුම. අන්නේ තියෙන දැනුම මේ ප්‍රඥාසින් අපිට ලබා ගන්න පුළුවන්. අන්න එතකොට තමයි බුද්ධිමත් වෙන්නේ. එතකොට මේ දැනුම ලබා ගන්න අවස්ථා තියෙනවා. ඉස්සර පටන් ගන්නකොට තියෙන ධර්මයේ දකින්න අවස්ථාව. ඊට පස්සේ තියෙනවා ධර්මයේ දැකලා ඊටත් එහා තියෙන නිවන දකින්න අවස්ථාව. එතකොට බුද්ධ කියන තැනත් දකින්න ඒ වෙලාවට. එතකොට බුදුන් දැක නිවන් දකින්නවා කියලා කියන්නේ අන්නේ තත්ත්වයට. එතකොට බුද්ධ දර්ශනය කියන්නේ සම්පූර්ණයෙන්ම එක පැත්තකට යන එක. බුද්ධ ආගම කියන්නේ ඊට විරුද්ධ පැත්තට යන එකක්. ඒකයි අපි වැරදිලා මෙච්චර කල් අවුරුදු 2100ක්ම අර වැරදි පැත්තට ගිහිල්ලා අපිට අපේ බෞද්ධයෝගේ පරමාර්ථය වශයෙන් තියෙන නිවන් දැකීම සිදු වෙලා නැත්තේ. දැන් මම ඔබතුමන්ගෙන් අවසාන ප්‍රශ්නය අහන්නේ ඇත්තෙන්ම ඔබතුමන්ව වෙහෙසටපත් කරන්නට නොවේ බොහෝ ප්‍රේක්ෂකයන් දුරකථන ඇමතුම් ලබා දෙමින් අහනවායි කියන ප්‍රශ්නය බොහෝ දෙනාගේ ගැටලුව ඔය ප්‍රඥා ඇස අවදි කරගන්නේ කොහොමද? මොකද්ද ඔය ක්‍රමවේදය? ඊටාම සරලයි. ඒ ප්‍රඥා ඇස අවදි කරගන්න නම් මේ පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ නතර වෙන්න ඕනේ. ඒ කියන්නේ චින්තනේ නතර වෙන්න ඕනේ. බොහොම සුළු ක්‍රමයක්. ඒකට බාහ්‍ය සූත්‍රය විස්තර වෙනවා. බාහ්‍යයට කියලා ක්‍රමයක් සමාජයට තමාරු අහලා ඇති දැක්කොත් දැක්කා පමණයි කියලා. අන්නේ විදිහට පුහුණු වෙන්න ඕනේ. පුහුණු වුණාම අපිට යම් අවස්ථාවකදී චින්තනය නැතුව අවදියෙන් ඉන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය කෙනෙක් චින්තනය නැතුව නැති කරගන්න ගියොත් චින්තනය නතර කරගන්න ගියොත් අද නින්දට යනවා. ඒ නිසා ඒක විශ්වේනුත් අපිට ඉඩ දෙන්නේ නැහැ මේක සොයාගන්න. ඉතින් අපි ක්‍රමයකින් චින්තනේ නතර කළා අවදි වෙලා ඉන්න ඕනේ. එතකොට අවදි වෙච්ච වෙලාව විතරයි නිවන් දකින්න පුළුවන්. අන්න ඒ ක්‍රමේ සොයාගත්තොත් ඒ ක්‍රමේ පුහුණු කරොත් ඊට පස්සේ පහසුවෙන්ම මේ ප්‍රඥාස මතු කරගන්න පුළුවන්. එතකොට අත් වශයෙන් පුහුණුවක් වශයෙන් කළ යුත්තේ චින්තනේ නතර කොට අවදි වී සිටීමයි. හොඳයි අපි මේ සංවාදයට නැවතීමේ තිත තියන්නට සූදානම්. අපි වෛද්‍ය ග්‍රාමිණී අබය මෙතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
විශේෂයෙන්ම ගිහි පැවිදි සියලුම විද්වතුන්ට ඒ වගේම සමාජයේ සිටින්නා වූ සිව්වණක් පිරිසට උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සියලුම දෙනාට අපි ඇරයුම් කොට සිටිනවා මේ වෛද්‍යතුමන්ගේ අදහසට එකඟ වන හෝ එකඟ නොවන අයට Tamanගේ මතවාද දක්වන්නට අපේ ලිපිනයන් අපේ දුරකථන අංකයන් ප්‍රේක්ෂක ඔබ දන්නවා ඒවට ඔබේ ප්‍රතිචාර දක්වන්නට අපි මේ සංවාදයේ ඉදිරියට ගෙන යන්නට සූදානම්ෙන් සිටිනවා ඒ වගේම අපි කාලාමු සූත්‍රයෙන් ඔබට ලබා දුන් අයිතිය පිළිබඳව නැවතත් කියා සිටිනවා මේ මතවාදයන් ඒ වගේම වෛද්‍යතුමන් කියන අදහස් ඒ ආකාරයෙන්ම පිළිගන්නට කියා හෝ නොපිළිගන්නට කියා අප බල කරන්නේ නැහැ. එය ඔබේ දැනුමින් විමසා බලන්නට ඔබට අවස්ථාව සලසමින් තමයි අද අපි ඔබෙන් සමුගන්නේ. අවසන් වශයෙන් වෛද්‍යතුමනි මොකක් හරි පණිවිඩයක් තිබෙනවද ඔබට? අපි පණිවිඩයක් කියන්න තියෙනවා. දැන් අවුරුදු 2100කට පස්සේ නිවන් දකින්න ක්‍රමේ විවෘත වෙලා තියෙනවා. ඒ මම කියන පුද්ගලයා නෙවෙයි නිවන් දකින්නේ මම කියලා කෙනෙක් නැහැ කියලා හොයාගන්න තැන තමයි නිවන තියෙන්නේ. ඉතින් මේ අපි කියන දෙයක් මම කියපු දෙයක් පිළිගත්තොත් හරි කියලා ඒ මම කියන පුද්ගලයා ඒක නිවන් දකින්න බෑ. ඒ වගේම මේ කියන එක වැරදි කියලා තීරණය කරොත් ඒත් නිවන් දකින්න බෑ. කරන්න තියෙන්නේ මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම පමණයි. ඒකේ හරි වැරදි සොයන්න ගියොත් වැඩේ වර්ධිනවා. ඔව් අපි සමුගන්නට පෙර ආතෝ ඔබ දන්නවා සුනීත කසල සෝදකයා එහෙම නැත්නම් වසුරු කඩක් කරින් ගත් මිනිසා දකින බුදුරජාණන් වහන්සේ අහනවා සුනීතගෙන් සුනීත ඔය කඩ බිම තබන්නට සූදානම්ද කියලා. අප ඔබෙන් ඒ ප්‍රශ්නය අසමින් අද මේ කතාවට නැවතීමේ තිත තබනවා. සුනීත ඔබ ඔය කඩ බිම තබන්නට සූදානම්ද?